හායි යාළුවනේ කොහොමද ඔයාලට වෙනද වගේම අදත් ඔයාලව මගේ ටිප්ස් ඇන්ඩ් තුසි YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද මේ වීඩියෝ එක අරන් ඉන්න හිතුවේ ඉස්සෙල්ලා මම වීඩියෝ එකක් දැම්මා ඒකට රිප්ලයි එකක් විදිහට. මොකද මම මේ වීඩියෝ එකේ දැම්මා ඔයාලට නිකම්ම ඇඳුම් දෙනවා කියලා. ඉතින් ගොඩක් අයට හිතෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර විට මම මේ වීඩියෝ එක කරලා ඒ ඇඳුම් දෙන්නේ නැහැ කියලා. නැහැ මම ඒ වීඩියෝ එක දාලා පැයක් දෙකක් යන්න කලින් මට කෝල් ආවා ගොඩ කෝල් ආවා මැසේජ් ආවා. ඉතින් මං ඒ වගේ හැමෝටම දෙන්න බැරුණත් 5 දිනක් විතර තෝරලා ඇඳුම් දෙක ගන්න වගේ දෙන්න හිතුවා. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් නම් මැසේජ් දාලා තිබ්බා පාවිච්චි කරපු ඇඳුම් දෙන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ යාළුවා මාව මට මැසේජ් කළකෝ ඔයාලට තියෙන ඇඳුමක් හරි දෙන්න හිතෙනක මේක ගොඩක් පිං කියලා මට මැසේජ් දාලා තිබ්බා. ඒ වගේම තමයි මම මේ වීඩියෝ එකෙත් ඔයාලට කියලා තිබ්බා කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් දාන්න කියලා. මොකද මම කිව්වා ගොඩක් අය සමහර විට කැමති නැති වෙන්න පුළුවන් කෙනෙක් අර ඇඳපු ඇඳුම් අඳින්න. ඒක නිසා තමයි මම කිව්වේ කැමති කෙනෙක් ඉන්නවනම් මට කෝල් එකක් දෙන්න කියලා මම යටින් නම්බර් එක දාලා තිබ්බා. ඊට පස්සේ වීඩියෝ එකේ නම්බර් එක දාලා තිබ්බේ ඒකේ නම්බර් එක වැරදි හින්දා තමයි මම යටින් ආපහු නම්බර් එක දැම්මේ. ඊට පස්සේ මට ගොඩ කෝල් ආවා ගොඩ කෝල් එහෙල ගොඩ මැසේජ් ආවා. ඊට පස්සේ මම එයාලගෙන් 5 දිනක් තෝරගෙන මේ ඇඳුම් ටික දුන්නා. ඉතින් එයාලා නම් කිව්වේ කොහොම හරි ඔයාලට ඒ ඇඳුම් දෙන්න හිතුන එකම ගොඩක් පිං කියලා. මොකද පොඩිම හරි දෙයකින් ඔයාලට කෙනෙක්ට උදව් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒක කරන්න. මං කියන්නේ මම මේ වීඩියෝ එකෙන් මට දැනුණ දේ තමයි අපිට දෙයක් තියෙනවා නම් චූටිම හරි දෙයකින් කෙනෙක්ගේ හිත සතුටු කරන්න පුළුවන් නම් අන්නේ දේ කරන්න. ඒ වගේම ගොඩක් අය අහලා තිබ්බා ඔයා මේ ඇඳුම් නිකම්මද දෙන්නේ කියලා. ඊට පස්සේ සමහරක් අය මිල අහලා තිබ්බා. ඒ වගේම මම කිව්වා වීඩියෝ එකේ ඔයාලට මම කලින් වීඩියෝ එකේ කිව්වා මම ඔයාට මේ ඇඳුම් නිකම්ම තමයි දෙන්නේ කියලා. ඒ කිව්වා වගේ මම ඔයාලට ඇඳුම් නිකන් දෙන්නේ. මොකද කිසිම ගාස්තුවක් අය කරන්නේ නැතුව. ඉතින් ගොඩාක් දුර පළාත්වල අය තමයි ඉල්ලලා තිබ්බේ. ඉතින් මං ඒ හැමෝටම ඇඳුම් දෙක ඒ පෙන්නපුවෙන් ඇඳුම් දෙක ගානේ තව ඇඳුම් ටිකක් තිබ්බේ. ඒ වයින්ුත් දෙක ගානේ තමයි මම දෙන්න හිතුවේ. ඉතින් ඔයාලට තියෙන්නේ මට හරියට ඇඩ්‍රස් එක දුන්නා නම් මම අනිවාර්යෙන් ඒ දේ කරනවා කියලා කියන්න තමයි මේ ඇඳුම් ටික මම ඒ ඇඩ්‍රස් වලට අනිවාර්යෙන් යවනවා. ඉතින් ඩිලිවරි ෆ්‍රී. ඒක තමයි මට කියන්න ඕන ප්‍රධානම හේතුව. නැත්තම් ඔයාලා හිතයි නිකන් දෙනවා කියලා මම ඒ දේවල් නිකන් දෙන්නේ නැහැ කියලා. මං සම්පූර්ණයෙන්ම මේ ඇඳුම් ටික නිකම්ම තමයි දුන්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ ආදරණීය හිතක් පහළ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම කියලා මං ගැන වර්ණනා කරනවා නම් නෙවෙයි. ඔයාලට මේ වගේ දෙයක් කරලා ලැබෙන සතුට ඔයාලා ඒක කරලම බලන්න ඕනේ. ඉතින් මම අනිවාර්යයෙන්ම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ අරගෙන එනවා. ඉතින් මම මේ වීඩියෝ එකකිනුත් ඔයාලට අද අරන් එන්න හිතුවේ මේ මම ඉස්සෙල්ලා වීඩියෝ එක කරාට ඔයාලට හිතෙන්න පුළුවන් මම වීඩියෝ එක කරා විතරයි මම ඒ ඇඳුම් දුන්නේ නැහැ. ඒක බොරුවක් කියලා හිතෙන හින්දා තමයි මම ඔයාලට හිතුවේ අද වීඩියෝ එක අරන් එනවා කියලා. මොකද මගෙන් ඒ ඇඳුම් ඉල්ලපු අයට මම ඒ ඇඳුම් දුන්නා කියලා පෙන්වන්න තමයි මම වීඩියෝ එක කරේ. ඒකට ඔයාලට හිතා ගන්න පුළුවන් මම මේ වීඩියෝ එක කරා වගේම ඒ මට ඇඩ්‍රස් දීපු හැමෝටම මම කියන්නේ ඇඩ්‍රස් දීලා මම 5 දිනකට වගේ තමයි යවන්නේ. ඉතින් හැමෝටම ඉතින් ඒ ඇඳුම් ටික යවන්න බැහැනේ. ඉතින් මම 5 දිනක් විතර තෝරගෙන එයාලට තමයි ඇඳුම් ටික යවන්නේ. ඉතින් මම මේ ටික තමයි මේ මෙහෙම පාර්සල් කරලා තියෙන්නේ. මේක වෙනම පැකින් කරලා තමයි මම අතනදී යවන්න ඕනේ. මං හිතුවා එතන මේක යවන්න කලින් චූටි වීඩියෝ එකක් ඔයාලට දැම්මනම් හොඳයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේ ඇඳුම් ටික ඔක්කොම පාර්සල් කරේ. ඉතින් ඔයාලට මම එතනට ගිහිල්ලා ඒ වීඩියෝ එකේ පොඩ්ඩක් දාන්නම්. ඒකට ඔයාලට කොහොමද විශ්වාසයක් හිතේ.
ඒ වගේම ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලට කෙනෙක්ගේ හිත සතුටු කරන්න පුළුවන් නම් පොඩිම හරි දෙයකින් එයාගේ හිත සතුටු කරන්න. මොකද අපි දෙයක් කරලා අපිට ලැබෙන සතුට අපිට දැනෙන හැඟීම ඒක වෙනමම දෙයක්. ඉතින් ඔයාත් ඒ වගේ පොඩිම හරි දෙයක් කරලා බලන්න ඔයාගේ හිතට මොන වගේ වෙනසක්ද දැනෙන්නේ කියලා. ඒ වගේම තමයි මට පුළුවන් විදිහට තමයි මම මේ වගේ වීඩියෝ කරේ. මට අලුත් මැනුම් දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මම අනිවාර්යෙන් මේක කරනවා. ඉතින් මම ඉස්සෙල්ලා නිකන් බැලුවා මෙහෙම වීඩියෝ එකක් කරලා දැම්මොත් කොහොමද ප්‍රතිචාර කියලා, කැමති වෙන අය ඉඳීද කියලා. ඇත්තමයි මං හිතුවටත් වඩා ගොඩාක් මේකට කැමති වෙලා මට කෝල් මෙසේජ් කරා. ඊට පස්සේ එක තැන්වල නම්බර් කන්ටැක්ට් කරලා දුන්න මට ඒක ගොඩාක් වටිනවා. මොකද අපිට පිනක් කරගන්න තියෙන අවස්ථාවක්, අපිට කෙනෙක්ට දෙයක් දෙන්න තියෙන අවස්ථාවක් උදා කරලා දුන්න එයාලට බොහොම ස්තුතියි. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයාලත් පුළුවන් නම් ඒ වගේ කෙනෙකුට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කෙනෙක්ට උදව් කරලා ලැබෙන තෘප්තිය, ඒ සතුට ඒක ඔයාම අත්විඳලා බලන්න. ඒ වගේම මේ තියෙනවා මම තව ඒකට තව ඇඩ් කරලා තිබ්බේවා. මේ තියෙන්නේ ඒක තමයි. ඉතින් මට කියන්න ඕනුනේ මම මේ වීඩියෝ එකෙන් කරා වගේම මම ඒ ඇඳුම් ටික ආපහු එයාලට දුන්න කියන්න තමයි. මොකද නැත්තම් මට වීඩියෝ එකක් කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද ඒ ඇඳුම් දෙන්නේ නැත්තම් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් කරන්නේ නැහැ. ඉතින් මට මොන වගේ ප්‍රතිචාර ලැබෙනවද කියලා බලන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. හිතුවට වඩා ගොඩාක් ප්‍රතිචාර ලැබුණා. ගොඩාක් කෝල් මෙසේජ් ආවා මට. ගොඩක් අය කිව්වා ඔයාට ඔය වගේ දේවල් කරන්න හිතෙන එකම කොච්චර පිනක්ද කියලා. ඉතින් මම හිතුවා මට මේ වගේ දෙයකින් මට මේට වඩා හොඳ දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම ඒ දේ කරනවා. මම දැන් මේ වගේ ඇඳුම් දුන්නට කෙනේ සමහරක් අය කැමතිනේ පාවිච්චි කරපු නැති ඇඳුම් අඳින්න. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් මම අලුත් ඇඳුම් දෙන්න අවස්ථාවක් ආවොත් මම අනිවාර්යෙන්ම දෙනවා. හැමෝටම නැති වුණත් අඩුම 5 දෙනෙකුට 6 දෙනෙකුට හරි දෙන්න අවස්ථාවක් හම්බුනොත් මම අනිවාර්යෙන්ම දෙනවා. ඉතින් මම මේ වගේ මේක වීඩියෝ කරන්නම හේතුව වුණේ මට මේ අර වීඩියෝ එක බොරුවක් කියලා හිතන අයටම තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. නෑ එහෙම කවුරුත් මට කියලා තිබ්බේ නැහැ. ඉතින් විශ්වාසයක් ඇති වෙනවනේ වීඩියෝ එකක් කරාට පස්සේ ඒකෙන් මෙයා එහෙම දෙයක් කරා කියන එක. ඒ වගේම තමයි තව කෙනෙකුට ඒ වගේ සිතුවිල්ලක් ඇති වෙන්නත් එක්කම තමයි මම ඔයාලට මේ වීඩියෝ එකත් අරගෙන ආවේ. අපි කෙනෙක්ට දෙයක් දෙන්න අපේ හිත හදාගන්න පුළුවන් වෙන්න කියලා තමයි මම ඔයාලට ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම ඔයාලට චූටිම හරි දෙයක් කරලා ඔයාට පොඩිම හරි දෙයකින් සතුටු වෙන්න පුළුවන් නම් ඒ දැනෙන හැඟීම ඔයා කරලම බලන්න ඕනේ. ඉතින් මම මේ වගේම අලුත් වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට. ඒ වීඩියෝ එකත් අරන් නිකන් ඔයාලා මාත් එක්කම ඉන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඒකත් පොඩි ප්‍රමාණයකට තමයි ඉතින් දෙන්න පුළුවන් වෙන්නේ සමහර විට. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියොත් ඔයාලට පුළුවන් මොනවාද මම දෙන්නේ මොනවාද මම කරන්න කියලා බලාගන්න. අපිට ඊට පස්සේ එක අවස්ථාවල් එනවනේ මොනවාම හරි දෙයක් කරනවා නම් මට මගේ යාළුවොත් ඒක බෙදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කැමති අයත් ඉන්නවා ඒ දේවල් වලට, අකමැති අයත් ඉන්නවා. ඉතින් ඔයාලා කැමති අය ඉන්නවා නම් විතරක් ඒ දෙයට උදව් කරන්න කියලා තමයි මම ඔයාලට ආදරෙන් කියන්නේ. මම ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මොකද වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට අනිවාර්යෙන් ඒ වීඩියෝ එකට ටැග් ගාලා එනවා. ඒ වගේම මේ වගේම වීඩියෝ එකක් මම ළඟදිම අරන් එන්නම්. එතකම් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලට මම ආදරෙන් කියනවා.